ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ගෑන්ගේ ටෙක් YouTube channel එකකින් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම කතා කරන්නේ මොකද්ද? ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉතින් මම සාමාන්‍යයෙන් මගේ YouTube channel එකේදී කතා කරන්නේ AI සම්බන්ධව නැත්නම් ටෙක් සම්බන්ධව වීඩියෝස් තමයි මම YouTube එකේදී කතා කරන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි YouTube channel එක දැන් සාමාන්‍යයෙන් අපි මගේ YouTube channel එකේ follow කරන කට්ටිය දන්නවා ඇති මම ගොඩක් වෙලාවට use කරන AI tools ගැන ඊට පස්සේ programming සම්බන්ධ YouTube ගැන ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ වගේම අලුත් එන AI tools ඒ වගේත් ගොඩක් වෙලාවට මම කතා කරලා තියෙනවා ගොඩක් tools ගැන. ඉතින් අද මම කතා කරන්නේ හිතුවා දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ලංකාවේ වුණත් මේ tool එක ලොකුවටම ප්‍රසිද්ධියක් නැහැ. සාමාන්‍යයෙන් මම දැකපු විදිහට කවුරුවත් මේ tool එක ලංකාවේ දාලා තිබ්බේ නෑ. මම තමයි ලංකාවේ first time මේ tool එක ගැන සිංහලෙන් introduction එකක් කරන්නේ. ඒ වගේම tool එක හඳුන්වා දෙන්නේ ඔයගොල්ලන්ට මේ step ටිකත් එක්කම සිංහලෙන් කරන පළවෙනි YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක ලංකාවෙන් සිංහලෙන් කරන. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලොන්ට මේ වගේ ටෙක් නිවුස් නැත්නම් AI ටෙක්නොලොජි ගැන අලුත් වෙන අප්ඩේට්ස් අනිවාර්යයෙන්ම දැනගන්න ගායන්ග ටෙක් අපේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා like කරලා comment කරලා අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු අද මම ගෙනාපු වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම අද මම ගෙනාපු වීඩියෝ එක තමයි දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නෝනේ AI කියන ටෙක්නොලොජි එක දිනෙන් දින ගොඩාක් දියුණු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලන්ට මතක නම් මම ගිය සතියේ කරා වීඩියෝ එකක් ඕගොල්ලන්ට මතක නම් අපි DeepSeek ගැන වීඩියෝ එකක් කරා. ඒ වගේම අපි Cloud Sonnet කියන AI එක ගැනත් අපි වීඩියෝ එකක් කරා. ඒ වගේම ChatGPT සම්බන්ධවත් අපි වීඩියෝ එකක් කරා. ඒ වගේ ගොඩක් AI සම්බන්ධව නැත්නම් AI tools AI platform ගැන අපි ගොඩක් වෙලාවට videos ගණනාවක් මගේ YouTube channel එකේදී කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒව බලලා ඇති කියලා මමත් හිතනවා. ඉතින් ඒ වගේම තමයි අද මම ගෙනාපු වීඩියෝ එක ලංකාවේ කවුරුවත් කරපු නැති වීඩියෝ එකක් කියලා ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් අද මම ගෙනාපු එක තමයි නැත්නම් ගෙනාපු AI එක තමයි Kimi K1.5 කියන AI model එක. ඉතින් AI model එක ගැන තමයි අද අපි කතා කරන්නේ. එහෙනම් අපි ස්ක්‍රීන් එකට ගිහිල්ලා කතා කරමු. ඉතුරු ටික කොහොමද මොකද්ද මේ AI එක කියලා බලන්න. එහෙනම් අපි ස්ක්‍රීන් එකට මම හිතනවා මාව ඔයගොල්ලොන් ක්ලියර් ඇහෙනව ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා මගේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙන නොයිස් ගැන. ඒ කියන්නේ ගොඩක් වෙලාට ටයිම් එක තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයගොල්ලන්ට මේ ටෙක්නොලොජි ගැන නැත්නම් මේ Kimi K1.5 කියන AI model එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට දිගටම ගෙන්න ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆෝන් එකට notification මාර්ගෙන් subscribe කරලා bell icon එකත් all දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේ Kimi කියන AI එක මොකක්ද කියලා. ඉතින් Kimi K1.5 කියන AI කම්පැනි එක 2023 ආරම්භ කරලා AI සමාගම. ඒක මොන්ෂූල් කියන චීන සමාගමේ AI නිෂ්පාදනය නැත්නම් AI platform එකක් තමයි මේ Kimi K1.5 කියන AI එක. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් මේ AI ටෙක්නොලොජිය ගැන අපි YouTube channel එකේදී අපේ YouTube channel එකේදී මම කතා කරපු විදියට දැන් අපිට සාමාන්‍යයෙන් අර අපි ඉස්සෙල්ලම ChatGPT වලින් පටන් ගෙන ඊට පස්සේ Cloud ඇවිල්ලා ඊට පස්සේ DeepSeek ඇවිල්ලා ඒ වගේ models ගණනාවක් මේ වෙනකොට මම අපේ YouTube channel එකේ කතා කරලා තියෙනෝනේ. සාමාන්‍යයෙන් දැන් අපි මේ AI එක use කරනවා නම් අපිට ගොඩක් වෙලාවට මේක හොඳයි. අපි coding knowledge ඒ කියන්නේ coding වලට නම් ගොඩක් useful. ඒ කියන්නේ අපිට අර සාමාන්‍යයෙන් අර ChatGPT O කියන version එකත් එක වගේ සාමාන්‍යයෙන් ලොකු වෙනස්කමක් නැහැ. දෙක same යන විදියක් තමයි තියෙන්නේ. අපිට benchmarks වලින් බලා ගන්න පුළුවන් උනේ. ඉතින් දැන් අපි ඉස්සෙල්ලම කොහොමද දැන් මේ Kimi K1.5 කියන AI එකට අපි යන්නේ? ඉතින් ඒක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් ඇතිනේ සාමාන්‍යයෙන්. ඒකට අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ මේ මම කරන විදියටම ස්ටෙප් ටිකම ෆලෝ කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඕගොල්ලොන්ගේ ඉන්ටර්නෙට් යන මොකක් හරි බ්‍රවුසර් එකක් ඕන් කරගන්න ඕන. මම වෙනද කියන වගේම
ඉතින් මම මේ වෙනකොට Chrome browser එක open කරගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඕනම browser එකක් මේකට use කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතනදී search කරන්න ඕන. ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට search කරන්න තියෙන්නේ Kimi AI කියලා. ඊට පස්සේ search කරලා ඉවර වෙලා ඊට කරන්න තියෙන්නේ sorry පොඩ්ඩක් ඉන්න මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මම හිතන මොකක් හරි ප්‍රොබ්ලම් එකක් නිසා වෙන්න ඇති. හරි මගේ අනිත් කනෙක්ෂන් එක තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් අපි අපේ රවුටර් එක කනෙක්ට් කරගමු. මේකට අවශ්‍ය නැ එක තමයි මේකට අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ චයිනා කම්පැනියක් නිසා මේ වගේ අමුතු ඒගොල්ලෝගේ අක්ෂර වලින් තමයි මේක සාමාන්‍යයෙන් තියෙන මේ Kimi කියලා අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් kimi.ai කියන ඩොමේන් එක යටතේ ගියත් ඔයගොල්ලන්ට ඒත් මේ වගේ සයිට් එක තමයි යන්න පුළුවන්. මේ වගේ පළවෙනියෙන්ටම එන සයිට් එක උඩ තමයි ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕන. මේ මම ක්ලික් කරන විදිහටම හරියට මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න. අමතක කරන්න එපා. නැත්නම් ඔයගොල්ලන්ට වැඩේ වැරදෙනවා. ඊට පස්සේ අපිට අර DeepSeek කියන එකේ නැත්නම් DeepSeek ලගේ තර අපිට තිබ්බනේ අර සාමාන්‍යයෙන් අපිට log වෙන්නේ නැතුව මේක අපිට try කරලා බලන්න පුළුවන්. ඒ වගේ මෙතන අපිට hi කියලා බලා ගන්න පුළුවන්. මේ විදියට අපිට hi කියන දුන්නා මේ වගේ අපිට බලා ගන්න පුළුවන් reply message එක. ඒ වගේම අපිට අර Kimi වල තිබ්බේ නැති දෙයක් තමයි අර අපිට log වෙන්නේ නැතුව අපිට file upload කරන්න බෑ. ඉතින් මේකෙත් ඒ විදියටම අපිට log වෙන්න අවශ්‍ය වෙනවා file upload කරනවා නම්. ඉතින් දැන් මම මේ account එකෙන් මේකට log වෙලා නැහැ. ඉතින් ඇත්තම කියන්න ඕන ඔයගොල්ලන්ට මම මේකට log වෙලා නැති වුණාට මම අනිත් accounts වලින් මේක log වෙලා ඉන්නේ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ තියෙන log වෙන්න සාමාන්‍යයෙන් log වෙන step ටිකත් එක්ක මම කියලා දෙන්න ඕන නිසා මම මේකේ log වුනේ නැත්තේ. ඉතින් මම මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ site එකේදී මෙන්න මේ වගේ login කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට login කියලා උඩ click කරාම ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් continue with Google නැත්නම් අපිට පුළුවන් අපේ mobile number එක මෙතනට දීලා ඒකට verification code එකක් එනවා. ඒ verification code එකෙන් log වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අපිට එච්චර දෙයක් කරන්න ඕනේ නැති නිසා අපි continue with Google දීලා අපි මේකට log වෙමු. ඉතින් මේ විදියට මම මේකෙදී දැන් මගේ account එක මේ විදියට මම දෙන්න ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති මගේ ඒ ස්ටෙප් ටික my account එක මගේ අනිත් ස්ක්‍රීන් එකට දාගත්තා. ඉතින් සාමාන්‍ය පොඩි ලැග් එකක් යනවා මට පේන විදියට. ඉතින් ඔයගොල්ලෝ ඒව ගණන් ගන්න එපා. ඒවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වෙන දේවල් නිසා. ඉතින් ඒව ගණන් ගන්න නැතුව මම මේ විදියට මගේ main email එකේ මේ විදියට log වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ themes අපිට change කරගන්න පුළුවන්. මේ විදියට dark light theme අපිට use කරගන්න පුළුවන්. මෙතන light theme එක අපි තියාගමු දැනට. ඊට පස්සේ අපි දැනට අපිට models ඒ කියන්නේ අපිට මේකේ K15 long thin keen කියන එකක් අපිට use කරන්න පුළුවන්. ඉතින් අපිට ඒක දැනට අවශ්‍ය නැහැ. අපි දැන් අපි බලමු මේකේ ෆයිල් ටික. මේ අපි අප්ලෝඩ් සෙක්ෂන් එක තමයි අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. අපි දැන් ChatGPT වුණත් අපිට ඕ කියන එකේ ලිමිට් එකක් තියෙනවනේ. අපි ඒකට ෆ්‍රීලි යූස් කරනවා නම් අපි පර්චේස් කරලා ගන්නවා නම් ලිමිට් එකක් සාමාන්‍ය පොඩි ලිමිට් එකක් තියෙනවා. ඒ වගේම අපි පර්චේස් කරන්නේ නැතුව ෆ්‍රීලි යූස් කරනවා නම් අපිට ලිමිට් එකක් පොඩි තියෙනවා. ඉතින් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් අපිට එක සැරේට ෆයිල් 50ක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඒ එක ෆයිල් එකක තියෙන ඕන MB ගාන MB 100කට අඩු වෙන්න ඕන. ඊට පස්සේ අපිට මෙතනට PDF doc PPT TST image ඕන දෙයක් අපිට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් අපිට දැනට ඇවිල්ලා තියෙන අපේ AI ටික අපි පොඩ්ඩක් ඕපන් කරගමු. මෙතන මම cloud එක ඕපන් කරගත්තා. ඒ වගේම DeepSeek AI එකත් ඕපන් කරගන්න ඕනයි. ඊට ඉස්සෙල්ලා අපි ChatGPT ඕපන් කරගමු අපේ
හැමදාම අපි යූස් කරන්නේ ChatGPT නේ ගොඩක් වෙලාවට. ඒක නිසා අපි ChatGPT ඕපන් කරගමු. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා මම මේ වීඩියෝ එකත් කරලා තියෙනවා. DeepSeek කියන AI එක මම යූස් කරනවා. හැබැයි මගේ දැන් මේකෙදි මගේ අර ප්‍රොබ්ලම් එකක් කියන්නේ ලොකු එකක් කියන්නේ error එකක්වත් නෙවෙයි. සාමාන්‍ය මොකක්ද කියලා කියන්න බෑ. මට තාම හිතා ගන්න බෑ. මට දැන් මේ Google එකෙන් මේකට access ගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ DeepSeek කියන එකේ මේ මගේ Google එකේ මොකක් හරි කේස් එකක් වෙන්නේ නැති සමහර විට මට වෙරිෆිකේෂන් එකත් එක්ක පොඩි අවුලක් ගියා. මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා මම ඒක යූස් කරේ Google එකෙන් නෙමෙයි. මම Edge browser එකෙන් අපි ඒක යූස් කරා. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම අපි ChatGPT නේ අපේ main AI එක අපි ඉස්සර ඉඳන් කතා කරපු. ඉතින් අපි ChatGPT ගෙන් අපි නිකන් මොකක් හරි login form එකක් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු. login form එක මේ තුනේම අපි login form එක prompt එකකින් ඒ තුනේම මේ ඒ අදාළ කෝඩ් එක අපි output එක පොඩ්ඩක් බලමු. කොහොම output එක අපිට බලා ගන්න පුළුවන් වේද කියලා. අපි give me login in form from you මේ කියලා අපි නිකන් දාමු. අපි prompt එකක් අපි ඉස්සෙල්ලා ගන්න ඕනේ මේකට. මේ වගේ අපිට බලා ගන්න පුළුවන් ලොකු prompt එකක් අපිට දුන්නා. ඉතින් අපි මේකට this prompt එකෙන් අපි code එක ගමු. අපි කෝඩ් එකක් අපි ගමු. ඒ කියන්නේ ChatGPT එකෙන් අපි කෝඩ් එක ගමු බලන්න මොන වගේ අවුට්පුට් එකක් අපිට බලා ගන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් අපි අනිත් AI වලටත් ඒ අදාළ prompt එක දීලා ගමු බලන්න මොකක් වේද කියලා බලමු. මේක ඉස්සෙල්ලා මේ විදියට අපිට ඒකෙත් කෝඩ් එක නිර්මාණය වෙනවා. ඒ වගේම අපි Kimi එකෙත් ඒ කෝඩ් එක දෙමු. ඒ වගේම අපි DeepSeek එකෙත් ඒ කෝඩ් එක දෙමු. කෝඩ් එක දීලා අපි මේකේ සාමාන්‍යයෙන් අර අවුට්පුට් එක පොඩ්ඩක් බලමු. මොකද මේ තුනේ මෙතකොට අපිට හිතා ගන්න පුළුවන් නේ මොන වගේ අවුට්පුට් එකක් මේ තුනෙන් එනවද. මේකේ අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට අපිට හොඳ මොන වගේ අවුට්පුට් එකක් එන AI එකද කියලා බලමු. ඉතින් සාමාන්‍යයෙන් එන ආන්සර් එක අපි පොඩ්ඩක් දැන් අපිට මේක දැන් මට code editors තියෙනවා. code editors වල මේක check කරන්න ගියොත් නිකන් වෙලාවක් යන නිසා මම online tool එකක් use කරන code pen එක වගේ මම use කරන්න. code pen එක සාමාන්‍යයෙන් මට ගොඩක් වෙලාවට status එක online අපිට use කරන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට මම code pen එක open කරගත්තා. ඒ වගේම දැන් අපිට ChatGPT හදලා දීපු code එක ගොඩක් වෙලාවට ඉවරයි. ඉතින් අපි මේ කෝඩ් එක අපි මේ විදිහට paste කරගමු. ඉතින් මේකේ login form එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් මට දැන් මේක අපිට තව code pen අපිට තුනක් ඕන. ඉතින් මේ විදිහටම අපි code pen තුනක් අපි ගමු. තුනක් අරගෙන අපිට වැඩේ කරන්න ලේසි. නැත්තම් 1 2 3යි අපිට මේ විදිහට code pen එකෙන් අපි දැන් මේක තමයි ChatGPT අපිට දුන්න code එකේ output එක. ඒ වගේම අපි cloud වලට ගියොත් cloud වල මම හිතන්නේ අපිට දුන්න අපි බලමු මොකක් හරි අවුලක් වෙන්නේ නැති. අපි ඉත්තකන් Kimi AI එකෙන් අපිට දීපු code එක අපි code pen එකට දාලා බලමු. try කරලා බලමු code pen එකට දාලා මේ Kimi AI එක output එක අපි දැන් මේක තමයි ChatGPT. ඒ වගේම මේක තමයි Kimi AI එක. ඒකේ output එකත් අපි බලමු. නිකන් දැන් මේ වගේ output එකක් අපි CSS add කරන්න නැතුව ආවේ. ඒ වගේම අපි මේකට CSS add කරලත් බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපිට මම හිතන්නේ JS file එකත් අපිට දීලා තියෙනවා. JS
තියන් මං එන්න. තියන් මං එන්න. හරි. JavaScript ෆයිල් එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් අපි මෙතනට දාලා තියමු. අපිට මෙන්න මේ විදිහට ෆෝම් එකක් තමයි ඒකෙත් ආවේ. සාමාන්‍යයෙන් අර ChatGPT කෝඩ් එකට ලොකුවටම සමානයි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් සමානයි. අපි ඒ වගේම අපි දැන් cloud එකෙන් දීපු කෝඩ් එක බැලුවොත් දැන් අපිට මේ කෝඩ් එක නිකන් කොපි කරන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලන්ට output එක බලා ගන්න පුළුවන් නේ. මේකේ අපිට live output එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් මේ දෙකටම වඩා සාමාන්‍යයෙන් හොඳ quality එකකින් මේක හදලා තිනවා. වගේම DeepSeek එකේ අපි output එක බලන්න පුළුවන් වගේ මට මතකයක් තියෙනවා. මං හිතන්නේ ඒක බෑනේ. මේකෙත් කරන්න මං හිතන්නේ බෑ. අපි බලමු මේක කොපි කරගෙන ගිහිල්ලා අපි බැලුවොත් මෙන්න මෙතනට අපි HTML කෝඩ් එක දාගමු. ඒ වගේම මෙතනට අපි CSS කෝඩ් එක දාගමු. ඒ වගේම අපිට මෙතනදී අපි JavaScript.js එකට JavaScript කෝඩ් එකක් දාලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර තුනම සාමාන්‍යයෙන් අර එකම shape එකේ යන design ටිකක්. ඒ වගේම හැබැයි අපිට cloud එකෙන් ආව design එක නැත්තම් output එක අපිට බලා ගන්න පුළුවන් ලොකු වෙනස්කමක්. ඉතින් ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම තවනේ නිකන් ඔයගොල්ලන්ට මේක live ම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් code එක. ඒ වගේම මේ තියෙන්නේ අපේ output එක. ඉතින් සාමාන්‍යයෙන් දැන් අර තුනට වඩාම cloud.ai එක හොඳයි. හැබැයි මේ තුනේම කියන්නේ DeepSeek එකේ මට මතක විදියට limit එකක් නෑ. ඒකේ limit එකක් නෑ. හැබැයි දැන් අපිට මේකේ files 50ක් upload කරන්න පුළුවන් MB 100ක් වගේ වෙන්න. ඉතින් මේකෙදි අපිට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ K1.5 කියන මොඩල් එකෙන්. හැබැයි සාමාන්‍ය ඒගොල්ලෝ කියලා තිබ්බ මට මතක විදියට මේ සාමාන්‍ය අර ගොඩක් හරියටම ආන්සර් සමහර වෙලාවට එන්නේ නැහැ. ඒක නිසා ඒක යූස් කරන්න පුළුවන්. අපිට අර සාමාන්‍යයෙන් අපිට ඕනම ආන්සර් එක සමහර වෙලාවට එන්නේ නැති වෙන්න පුළුවන්. අයි try කරොත් හරියන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. මේ AI එකත් ඕගොල්ලෝගේ ඉදිරි වැඩ කටයුතු වලට අපිට යූස් කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට extension එකක් විදිහට download කරගන්න පුළුවන්. ඒ වගේ මේක අපිට desktop version එකක් විදිහට download කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වගේ download එක. මට දැන් මේක වැඩක් නැති නිසා මම මේක close කරනවා. අපි මේක extension එකක් විදිහටත් අපේ Google Chrome browser එකට අපිට download කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් අපිට මේ Kimi.ai කියන AI model එකෙන් අපිට කරගන්න පුළුවන්. ඉතින් කොහොමද අද මම ගෙනාපු වීඩියෝ එක මම හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. මොකද මේක ලංකාවේ පළවෙනි වීඩියෝ එක මේ වගේ AI එකක් කියන මේ AI එක ගැන සම්පූර්ණයෙන්ම ඉන්ස්ට්‍රක්ෂන් එක කරපු පළවෙනි වීඩියෝ එක වෙන්නේ නැති ලංකාවෙම. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දිගටම මේ වගේ කවුරුවත් කරන්නෙම නැති වීඩියෝස් තමයි මම ගේන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට YouTube සම්බන්ධව දේවල් දැනගන්නත් පුළුවන්. මගේ YouTube channel එකෙන් programming සම්බන්ධ දේවල් දැනගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අර වැඩක් නැති ඔයගොල්ලන්ට සාමාන්‍ය ඔයගොල්ලෝගේ knowledge එක හදාගන්න බැරි නිකන් channel subscribe කරනවා වගේම මේ channel එක පොඩ්ඩක් subscribe කරන්න. subscribe කරොත් ඔයගොල්ලන්ට ලොකු දේවල් ටිකක් ඉස්සරහට මේ YouTube channel එකේදී ගන්න පුළුවන්. මම වෙනද කියනවා වගේම subscribe 1000න් පස්සේ ඕගොල්ලොන්ට ලොකු helpful videos ගොඩාක් එන්න තියෙනවා. ඒවේ ගොඩක් දේවල් දැනටම මම shooting කරලා ඉවරයි. ඒ වගේම ලොකු videos ප්‍රමාණයක් එන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ live stream හරහත් ඕගොල්ලොන්ට දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් අපිට පුළුවන් දේ අපි ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම කරන්න. මම සාමාන්‍යයෙන් මම දන්න හැම දෙයක්ම ඕගොල්ලොන්ට කියලා දෙන්නම්. අපි ඉස්සරහට අපේම කියලා AI මොඩල් එකක් ට්‍රේන් කරලා අපි හදමු. AI chatbot කෙනෙක් වගේ simple bot කෙනෙක්. ඒක ඊට පස්සේ අපි advanced level එකට කොහොමද කරන්න කියලාත් අපි බලමු ඉස්සරහට.
ඉතින් දැනට අපි මේ වීඩියෝ එකේ මේ විදිහට නවත්තමු. අපි ඉස්සරහට ලොකු වීඩියෝස් ප්‍රමාණයක් අපි දාන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොටත් ඒවා වීඩියෝස් එඩිට් කරන ගමන් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. subscribe කරොත් ඔයගොල්ලෝ ලොකු දේවල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් නොදන්න මේ සම්බන්ධව නොදන්න යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම share කරන්න මේ වීඩියෝ එක. share කරලා ඒ යාළුවට support එකක් දෙන්න. එහෙනම් like කරන්න, comment කරන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.